කුසල් මෙන්ඩිස් රජ වෙයි. නැවතත් නායකත්වයේ කුසල් මෙන්ඩිස්ට දසුන් ශානකට නායකත්වය අහිමි වෙයි. ලෝකයේ වේගවත්ම ශතකය සම කිරීමට පටෙල් සමත් වෙයි. කවදා හරි අපේ පැතුමත් ඕක කඩනවමයි. ඉතින් එළඹෙන බටහිර ඉන්දිය කොදෙව් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව T20 සහ එක්දින තරඟාවලි වල මෙතෙක් නායකත්වයේ දරූ හදවතේ නායකයා වන දසුන් ශානකව සහ චරිත් අසලංකව නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට PSL තරඟාවලියේ දක්ෂතා පෙන්වූ කුසල් මෙන්ඩිස්ට නැවත වරක් T20 නායකත්වයේ සහ එක්දින නායකත්වය ලබා දීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි පුවත්පත් වාර්තා කර සිටින්නේ. ඉතින් අපේ කුසල් මෙන්ඩිස් දැන් ටිකෙන් ටික දියුණු වන අතර මෙන්ඩිස්ට නායකත්වය ලැබීමද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමනට පිටුවහලක් වේවි යන්න විචාරකයින්ද පවසනවා. ඇතපුන් පවසන්නේ කුසල් මෙන්ඩිස්ට නායකත්වය හිමි වුවොත් ඔහු ලකුණු අතරට පැමිණීම නොහැකි වේවි යන්නයි. තවද IPL ඉතිහාසයේ වේගවත්ම අර්ධශතකයේ සම කිරීමට ඊයේ චෙන්නයි කණ්ඩායමේ උරුවෙල් පටල් සමත් වුණා. මීට පෙර එම වාර්තාව තබා තිබුණේ 2023 IPL තරඟාවලියේදී ජස්වෙල් වන අතර ඒ පන්දු 13කින් අර්ධශතකය ලබා ගනිමින්ය. ඒ අනුව උරුවෙල් එම වාර්තාව සම කිරීමට සමත් වුණා. ඉතින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නම් එවැනි වාර්තාවක් කඩ කිරීමට හෝ සම කිරීමට වර්තමානයේ සිටින එකම ක්‍රීඩකයා වන්නේ පැතුම් නිශ්ශංක බවයි ඇතැම් විචාරකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් පවසන්නේ. ඉතින් අද රාත්‍රියේදී දිල්ලි කැපිටල් කණ්ඩායම සහ පංජාබ් කින් කණ්ඩායම අතර තරඟයක් පවතින අතර එම තරඟයේදී පැතුම් නිශ්ශංක ලකුණු අතරට පැමිණේවි සහ ශතකයක් ලබා ගනීවි යන්න ක්‍රීඩාලෝලීන්ගේ මතයයි. ඉතින් අපේ පැතුමාද අඩුම පන්දු ගණනකින් අර්ධ ශතකයේ වාර්තාව සහ ශතකයේ වාර්තාව කඩාවිද? කුසල් මෙන්ඩිස්ට නායකත්වය ලබා දුන්නහොත් කුසල් මෙන්ඩිස් සාර්ථක වේවිද නැතහොත් අසාර්ථක වේවිද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.